ඔන්න අදත් ආවා හැබැයි ඔම්ලට් එකක් අරන්. අපේ ගෙවල් වල හැමදාම ඔම්ලට් හදනවා. ඒත් මේ විදිහට පුම්බලා ඔම්ලට් හදන්න ඔයාලා දන්නවද? ඉතින් මේ වගේ පිම්බිච්ච ඔම්ලට් එකක් දැක්කම කන්නම හිතෙනව නේද? මෙහෙම හැදුවොත් ඔයාලා ගෙදර ඉන්න පුංචි දූලා පුතාලා හරි ආසාවෙන් බත් කයි. මේ ඔම්ලට් එක කෑවොත් එහෙම බත් ඕනෙත් නෑ. ඒ තරම් බඩ පිරෙනවා. ඉතින් මේක හදාගන්න වැඩි වෙලාවක් යන්නෙත් නෑ. විනාඩි 6ක් වගේ තමයි යන්නේ. අපි එහෙනම් බලමු මේ විදිහට පුම්බල ඔම්ලට් එකක් හදාගන්න කොහොමද කියලා. හරිම සරලයි. ඔන්න ඉතින් එක අමුද්‍රව්‍ය ඕන කරන්නේ මම බිත්තර දෙකක් අරගත්තා. මේක හදාගන්න නම් අපිට වෙන වෙනම භාජන දෙකක් ඕන කරනවා. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන නිසා මම වීදුරු භාජන දෙකක් ගත්තා. මේ බලන්න මෙන්න මේ වගේ හැඳි තියෙනව නේද ඔයාලා ගෙදර? සමහර ගෙවල් වල මේ වගේවත් ඇති බිත්තර කහමදේ වෙන් කරගන්න ඒවා. මේ වගේ හිල් තියෙන ප්ලාස්ටික් හැඳිත් ඔයාලා ගෙවල් වල ඇති. මම දැන් එක බිත්තරයක් කඩලා මේ භාජනයේ උඩ තියෙන හැන්දට දාගන්නවා. ඉතින් මෙතනදී නම් පරිස්සම් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ බිත්තරය කඩනකොට කහමදේ නොකඩෙන්න කඩා ගන්නත් ඕනේ. මේ විදිහට කහමදේ ඉතුරු වෙලා බිත්තර සුදු මදේ විතරක් මේ භාජනයට පෙරා ගන්න. ඊළඟට කහමදේ අනිත් භාජනයට දාගන්න. දැන් ඔයාලා ඊළඟ බිත්තරයත් ඒ විදිහටම කඩාගෙන කහමදේ වෙන් කරගන්න. දැන් අපි සුදු මද ටික කඩලා දාගෙන තියෙන්නේ ලොකු වීදුරු භාජනයට. මෙන්න මේ විදිහට විස්ක් එකක් අරගෙන අපි මේ සුදු මදේ පෙනෙනකන් ගසා ගමු. ඔයාට මේකට මේ වගේ විස්ක් එකක් නැත්නම් ගෑරුප්පුවක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාට ගෙදර බීටර් එකක් තියෙනවා නම් ලේසියෙන්ම මේක බීට් කරගන්නත් පුළුවන්. දැන් ඔයාලා මේ බිත්තර සුදු මද දෙක ගොඩාක් පෙනෙනකම් මෙන්න මේ විදිහට ගසා ගන්න. ඔන්න ගොඩාක්ම පෙන ගන්න හොඳේ. ඊළඟට අපි වෙන් කරගත්ත කහමද දෙකත් මේ විදිහට හොඳින් ගසා ගන්න. ඒකත් විනාඩි 2ක් විතර හොඳින් ගසා ගන්න. ඔන්න මේ තියෙන්නේ මම හොඳින් ගසාගත්ත බිත්තර සුදු මද දෙක. දැන් ගසාගත්ත කහමද මිශ්‍රණය මේ බිත්තර සුදු මද මිශ්‍රණයට දාලා හොඳින් ඒකත් නැවත ගසා ගමු. මේකත් මතක තියාගන්න ඔයාලා බිත්තර කඩනකොට සුදු මදයට කහ මදේ පොඩ්ඩක්වත් මිශ්‍ර කරගන්න එපා. එහෙම වුණොත් මේ විදිහට පෙන එන්නේ නැහැ. අනිත් එක තමයි කහ මදයට සුදු මදේ පොඩ්ඩක් මිශ්‍ර වුණාට කමක් නැහැ. ඔන්න බිත්තර ඔම්ලට් එක අද මම හදාගන්නේ මේ පෑන් එකේ. මම ඒකට මාගරින් ටිකක් දාගන්නවා. ඔයාට මේකට තෙල් හරි එහෙම නැත්නම් බටර් හරි උනත් දාගන්න පුළුවන්. ගින්දර එහෙම වැඩි කරගන්න එපා. අඩුවම ගින්දරේ තමයි මේක හදාගන්න ඕනේ. නැත්නම් අඩිය කර වෙනවා. පෑන් එක හොඳින් රත් වීගෙන එනකොට ගසාගත්ත බිත්තර මිශ්‍රණය මම මේකට දාගන්නවා. මේ බලන්න මේ පෙන ටික ඇවිල්ලා ලස්සනට තියෙන හැටි ගොඩක් පිම්බිලා වගේ. අපි දැන් මේකට ලුණු චූට්ටක් ඒ කියන්නේ රස අනුව ලුණු පොඩ්ඩක් ඉසගම්මු. ඒ වගේම තමයි අපිට සැරත් ඕනනේ අනිවාර්යෙන් අපි ගම්බිරිස් කුඩුත් දාන්න ඕනේ. මම ඔන්න ගම්බිරිස් කුඩු පොඩ්ඩකුත් ඉසගත්තා. ඔයාට පුළුවන් මේකට හීනයට ලියාගත්ත ලුණු ටිකක්, කරපිංච චුට්ටක්, ඒ වගේම තමයි පොඩි තක්කල් කෑල්ලක් එහෙම උඩින් එකතු කරගන්න. අඩු ගින්දරේ විනාඩි 2ක් විතර වහලා තියලා ඔන්න මම ඇරලා බලනවා. ඔන්න දැන් බිත්තරෙත් හොඳින් තැම්බිලා ඒ වගේම තමයි අඩිය අල්ලලත් නැහැ. හරි ලස්සනට තියෙනවා. දැන් මම මේ විදිහට බිත්තරේ දෙකට නවා ගන්නවා. ඔයාට කැමති නම් අනිත් පැත්ත උනත් හරව ගන්න පුළුවන්. ඔන්න මම බිත්තරේ පෑන් එකෙන් එළියට ගත්තා. මේ බලන්න තියෙන ලස්සන ආසයි නේද? දැක්කම කන්නත් හිතෙනවා. මේ ඇතුළත් බලන්නකො හරිම ලස්සනට තියෙනවා. එහෙනම් ඔයා කැමති නම් මම subscribe කරගෙන යන්න. මම එහෙනම් ගිහිල්ලා එන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.